දොමෝ නරිතදෙස් කොහමද ඔන්න ඉතින් ඔයගොල්ලන්ට වින්ට එකත් එක්ක ඉතින් තව වීඩියෝ අරගෙන එන්න තමයි හදන්න. ඉතින් මේ මං ඉන්න දිහා හිම හරියටම දවස් 3-4කට වගේ වැටලා තියෙන්නේ. ඉතින් මේ පොඩ්ඩක් ඉතින් ඇවිදින්න ගියා මොකද පාර සුද්ධ කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පාර පෙන්නන්න. ඉතින් මේ පාර දැකෝලි අරම කලින් ඔයගලන්ට වීඩියෝස් මම දාලා තියෙන මත ඉස්සරහට මම අරගෙන එනනම් වාහන තියෙනවා වෙනම හිම අයින් කරන. ඉතින් මේ ඒක පාර සුද්ධ කරගෙන පස්සේ තමයි ඉතින් පොඩ්ඩක් මේ විදිහට මේ ඇවිදින්න එන්නේ. ඉතින් මොකද මේ ජැකට් එකයි තියෙන්නේ. ඉතින් හැමදාම දින මේ ජැකට් එක තමයි වීඩියෝස් වලට ගොඩක් වෙලාවට වැදෙයි. ඉතින් මේ ඒ වුණාත් ඉතින් මේ වගේ ලස්සන හිම පිරුණු පැත්තක තමයි ඉතින් මගේ ලයිෆ් එක ගෙවන්න. ඉතින් හරිම අමාරුයි. නමුත් හරිම විනෝදකුත් තියෙනවා අමාරුවකුත් තියෙනවා. ඉතින් අමාරුයි කියලා බෑ අල්ලන් යන්න ඕනේ. ඉතින් මේ වගේ ගමන් ඉතින් මේ තව ඉස්සරහට තව පැතිවල ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වීඩියෝත් මම ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට කියනවා ජපාන් එනවා නම් අනිවාර්යෙන් වින්ට් එකට සෙට් වෙන්න ඔයා පොඩ්ඩක් ලංකාවේ ඉඳන් හොයලා බලලා එන්න කොහාටද මං එන්නේ කියන එක. ඒ අනුව ඒගොල්ලෝ ජැකට් නම් මරන් ගන්න හදන්න එපා. ඇවිල්ලා ජපානයෙන් ගන්න ග්ලව්ස් ජැකට් ඒ වගේම ට්‍රැවලින් බෑග් ගන්න නම් ගන්න පුළුවන් හොඳ ඒවා. ඉතින් ජපානයේ ක්වොලිටි ඒවා. ඉතින් ඒක නිසා වැඩි බඩු අරන් එන්න හදන්න එපා. එද්දි පුළුවන් තරම් කුළු බඩු ටිකක් අරන් එන්න එනවා නම් ඒක හාල් ගේන්න එපා. හාල් අනිවාර්යෙන් ගන්න පුළුවන් අපට රුපියල් 6000කට 7000කට වගේ ජපාන් යෙන් ගන්න පුළුවන්. හාල් කිලෝ 10ක් සහ හාල් කිලෝ 5 පැකටුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ජපාන් එනවා නම් එන්න මේ වගේ පැතිවල ලයිෆ් එකක් ගෙවන්න බලාගෙන සහ මේ වගේ පැතිවල සුන්දරත්වය දැක ගන්නත් බලාගෙන එන්න. ඉතින් තාත් වීඩියෝ එක හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මම හැමදාම කියනවා වගේ ඔයා ජපාන් ඉගෙන ගන්න අනිවාර්යෙන් ඔයගේ නම කතාකනා වලින් ලියන්න පුරුදු වෙන්න ඕනේ. අනිවාර්යෙන් කතා කරන්න පුරුදු වෙලා ජපාන් එන්න. එහෙම නුතු අර තනියම ගේමක් ගහ ගන්න පුළුවන්. එහෙනම් ජය වේවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් වේවා.